ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් සියලු දෙනාම අදත් මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට අමුතුම කතාවක් තමයි අදත් කියන්න යන්නේ. මේ කතාව මම නම් කරලා තියෙනවා මස්කොත්තුව කියලා. බලමු මස්කොත්තුවේ රහ කොහොමද කියලා. මේ කතාව දැනට අවුරුදු 10කට විතර වගේ කලින් වෙච්ච සත්‍ය සිද්ධියක් මේ කතාව. මම දන්න මගේ යාළුවෙක් හිටියා. යාළුවෙක් කියවට මේ අපි යාට අයියා කියලා කතා කරන්නේ. ඒ අයියා වෘත්තීය රේඩුවෙක්. පස්සේ දැන් මෙයා මේ ඉන්න අතරේ රට යන්න තීරණය කරලා දැන් හෙට ගියන දවසේ රට යන්න තියෙනවා. ඒ අතරේ දැන් හෙට පාන්දර රට යන්න තියෙනවා. මෙයා ටවුමට ඇවිල්ලා අපේ ටවුමේ තව කිලෝමීටර් දෙකක් තුනක් ඈතට ගිහින් කොත්තු හදන තැනකින් මස් කොත්තුවක් ගන්න අදහසින් මේ කොත්තු හදන තැනට ගිහින් තියෙනවා. ගියපුවාම එතනදී මුණ ගැහිලා තියෙනවා මේ තව යාළුවෙක් මේ හෙට රට යන අයියාගේ යාළුවෙක් හම්බෙලා තියෙනවා. මේ යාළුකම බොහොම පරණ යාළුකම. මේ යාළුවා හම්බෙන්නේ ගොඩාක් කාලෙකින්. මෙයා මේ යම් සිද්ධියකට වරදකාරයෙක් වෙලා නැවත බන්ධනාගාරයට නියමිත වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය අපේ භාෂාවෙන් කියනවා නම් මෙයා මේ නැවත හිරගෙදරට යනවා. දැන් මේ නඩු තීන්දුව අනුව එයාට හිරේ යන්න වෙනවා. එතකොට මේ දැන් හෙට රට යන යාළුවා දැක්ක පාර අර අනිත් පරණ යාළුවා කීවල මචං මේ උඹ හම්බෙච්ච එකත් හොඳයි. ගොඩක් කාලෙකින් හම්බුනේ. මේ අපි ගහනවා අඩියක් අද මම ළඟදීම මේ ඉරේට යන්න ඉන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ අර අපේ ගම් ප්‍රදේශයේ යාළුවා කිව්වලු අනේ මචං ඒක කරන්න බෑ. මොකද මම පාන්දර රට යනවා. මම මේ පොඩි අයට කොත්තුවක් ගන්න මම මේ ආවේ කියලා. එහෙනම් මචං කමන්නේ මම මේ කියන කතාව ඔබ පොඩ්ඩක් අහගන්නකෝ කියලා මෙයාගේ දුක් ගැනවිල්ල පොඩ්ඩක් කතා කර ඉඳලා මේ හෙට රට යන්න ඉන්න අයියා දැන් මස්කොත්තුවත් තරම් අරයා මේ මොකක් හරි අරක්කු භාගයක් ගෙනල්ලා එතන දීලා තියෙනවා. ඊට පස්සේ දැන් හෙට රට යන්න තියෙන නිසා මේ මං කියන හිතවත් අයියා මේ මොකොත්ම බොන්නේ කන්නේ නැතුව අරයා කතා කර ඉඳලා මස්කොත්තු අරන් මෙයාගේ මේ බයික් එකට නැගලා දැන් ටවුන් එකෙන් මේ ගෙදරට යන්න එනවා. ඒ එන අතරේ මේ වෙලාව වුණා රෑ 10:00 විතර වගේ වෙලාවක්. මහා රෑ වෙලත් නැහැ ඉතින්. 10:00 විතර දැන් ආපහු මේ අයියා දැන් තමන්ගේ ගෙදරට එනවා මස්කොත්තුවක් බයික් එකේ හැන්ඩල් එකේ එල්ලගෙන. ඒ මස්කොත්තුව තියෙන පාර්සලේ shopping එක දාලා එල්ලගෙන එනවා. එනකොට කනත්තක් තියෙනවා. මේ අපේ පළාතේ සුප්‍රකට කනත්තක්. සුප්‍රකට කනත්තක් කියන්නේ සුප්‍රකට හොල්මන් හොදට බය වෙච්ච මේ සුප්‍රකට හොල්මන් තියෙන කනත්තක්. ඉතින් මේ කනත්ත ළඟින් ගෙදරට යන්න තියෙන්නේ. ඒක ඉතින් මේ අයියට ඒක ඊතරම් ගන්නත් නෑ. මොකද හේතුව මේ ගේ එතනින්ද මීටර් 100ක් විතර දුරින් තියෙන නිසා ඉතින් මේ අනන්තවත් වාර ගන්න ඔය කනත්ත ළඟින් එහාට මෙහාට යන කෙනෙක් නේ රෑ දවල් මේ ගානක් නැතුව
ඉතින් මෙහෙම කිසිම වගේ වගක් නැතුව කනත් කියලා හිතේවත් මතකයක් නැතුව කනත් ළඟට කිට්ටු වෙනකොට බයික් එක එකපාරටම හිටලා තියෙනවා. මෙයා පැදගෙන ආපු යතුරු පැදියේ නැවතිලා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම මේ කනත්තේ ගේට්ටුව ළඟ තමයි මේ බයික් එක නැවතිලා තියෙන්නේ. ඊට පස්සේ මේ මොකද කියලා වටපිට බලනකොට කනත්ත ඇතුලේ ඉඳන් කළු උස මහත ඇඟේ බූල් පණි තියෙන මිනිහෙකුට සමාන කෙනෙක් දුවගෙන ඇවිල්ලා මේ බයික් එකේ හැන්ඩල් එකෙන් අල්ලගෙන මේ පෙරලන්න වගේ තල්ලු කරන්න ගත්තලු. ඊට පස්සේ මේ අයියා මට එයාගේ නම කියවෙනවා මම මේ නම නොකිය ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අයියා මේක දැකලා මේ එකපාරටම බය වෙලා කෑ ගැස්සිලා බයික් එක අතෑරලා දුවගෙන ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය මීටර් 100ක් විතර. එතන කඩයක් තියෙනවා. කඩේ ළඟටම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා අනිත් පාර මේ වටපිට බලනකොට දැන් මොකුත් නැහැ එහෙම දෙයක් නෑ. දැන් බයික් එක ගන්නත් ඕන, ගෙදර යන්නත් ඕන. ඒට රට යන්නත් තියෙනවා. මේ අතරේ මේ අයියා ආපහු කනත ළඟට ගිහින් බයික් එක වැටිලානේ දැන් තියෙන්නේ. බයික් එක ආපහු මේ අරන් බයික් එකට නැගලා ආයි ස්ටාර්ට් කරගෙන යන්න යනකොට ආයි කනත් පැත්තෙන් අර මිනිස්සයා එනවා. මිනිස්සෙක් නෙමෙයි තින් සතෙක් වාගේ මේ එයාගේ පෙනුම තියෙන කෙනෙක් නෙමෙයි එන්නේ. මේ ඒ එන නිසා ස්ටාර්ට් කරගත්ත බයික් එක ආපහු හරවලා ආපහු ටවුන පැත්තට මේ ඇවිල්ලා තියෙනවා ආයි මීටර් 100ක් විතර. ඇවිල්ලා බලපුවම ඇවිල්ලා නවත්තලා ආපහු බලපුවම කිසිම කෙනෙක් කනත් ළඟ නැතිලු. එතකොට තුන්වෙනි වතාවත් මේ අරකට වඩා මේ බයික් එක තව ටිකක් රේස් කරලා වේගෙන් කනත් ළඟ යන්න යනකොට ආයි අර මේ කල්පාට බෝල් තියෙන උස මහත මේ කෙන ආයි පාරට පැනනවා. පැනලා නවත්තන්න යනකොට මේ ආයි බයික් එක හරවගෙන ආයි මීටර් 100ක් විතර ගිහින් නවත්තලා බලපුවම ආයි කෙනෙක් නැතිලු. මෙහෙම රෑ 12 විතර වෙනකොට මෙයා දැන් 10 විතර මේ ඇවිල්ලා තියෙන්නේ. රෑ 12 විතර වෙනකොට මෙයා කියනවා මෙයාගේ වචන වලින් 100 පාරක් විතර එහාට මෙහාට ගියානෝ ගෙදරට යන්න බැයිලු. ගෙදරට තව මීටර් 100යි තියෙන්නේ. ගෙදරට යන්න බැයිලු. මේ දැවැන්තයා වාගේ මිනිස්සයා මේ පැනලා මේ බයික් එක පෙරලන් දෙනවලු. ඊට පස්සේ දැන් මෙයාට දැන් හරි ප්‍රශ්නේ. මොකද එක පැත්තකින් බයයි. මොකද කනතන ගහවමන් තියෙනවා කියලා අහලා තියෙනවා. ඒ වුණාට දැන් මෙයා ඉරගෙද්ද රෙඩ් හැටියට රැතිසේ වන්තරම් ගමන් බිමන් ගිහින් තිබ්බට මේව දෙයක් දැකලත් නැහැ. ඒ වගේම දැන් හෙට රට යන්නත් තියෙනවා හරි ප්‍රශ්නයක්. ඉතින් මෙයාට බයකුත් දැනෙනවා මේ මොකද්ද මෙහෙම දෙයක් වෙන්න බෑනේ කියලා. මේ දැන් කියන්න කෙනෙකුත් නැහැ නේ. මෙහෙම ඉන්න අතරේ දැන් මෙයාට එකපාරට මතක් වෙනවා මොනවා වුණත් කමන්නේ මැරුණත් කමන්නේ දැන් පාන්දර රට යන්නත් තියෙනවනේ ගෙදරින් බලන්න ඇති යන්න ඕන කියලා මේ බයික් එක යන්න පුළුවන් උඩරිම වේගෙන් මේ කනත්තේ කඩුල්ල පහ කරන්න පුළුවන් තරම් වේගෙන් යද්දි අර කනත්ත පැත්තෙන් මේ වයින් මනුස්සයා එක පාටම පැනලා බයික් එක අල්ලගත්තලු. කොච්චර වේගෙන් ගියත් අල්ලලා එහෙමම නවත්තගත්තලු. ඊට පස්සේ දැන් මේ බයික් එක පැනගෙන ගිය කෙනාට මේ හරි කේන්තිලු. ඊට පස්සේ මේ මොන යකෙක්ද කියලා ඉතින් පරුස වචනයෙන් එහෙම බයිනවනේ. එහෙම බැනලා දෙන්න පොරයක් එන්නවලු. ඕන එකක් වෙන්න කියලා. මේ ඊට පස්සේ දැන්
අර හෙට රට යන්න ඉන්න අපේ හිතවතාට මතක එච්චරයි. ඊට පස්සේ පාන්දර ඇහැරුණාලු. ඇහැරිලා බලද්දී මෙයා ඉස්පිරිතාලේ මේ වාට්ටුවට දාලා ඉන්නවලු. පොලිසියෙන් 4-5 දෙනෙක් ළඟ ඉන්නවා. ඊට පස්සේ මොකක්ද කියලා සිහිය ඇවිල්ලා බලද්දී මේ කනත්ත ළඟ වැටිලා හිටපු නිසා මේ පොලිසියේ මේ අයිට මෙයා හම්බෙලා තිනවා කනත්ත ළඟ වැටිලා ඉන්නවා. ඊට පස්සේ මොකක් හරි මේ අනුතරක් වෙන්නද කියලා ඉස්පිරිතාලයට ගෙනල්ලා බාර දීලා. ඒක තමයි සිදුවීම. ඉතින් මේකේ අගමුල අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද දැන් හෙට මේ රට යන්නත් තියෙනවා. ඉතින් තව කෙනෙක් මේ හිරේ යන්නත් තියෙනවා. මෙහෙම තියෙද්දි මේ එකපාරටම කවදාකවත් දැකලා නැති හොල්මන මෙයාට බාධා කරනවා. ඉතින් මේ අයියා මේ සිද්ධියට ඒ වෙලාවේ බය වුණාට දැන් රට යන ගමන පස්සට දැම්මින් නැහැ. රට ගිහින් ඊට පස්සේ අවුරුදු 2කින් තමයි ආවේ. ඒ ආවන් පස්සේ දැන් ඕනතරම් මේ කනත ළඟින් එහාට මෙහාට මේ රාත්‍රිය යනවා. එහෙම කිසිම ගැටලුවක් නැහැ. අර ඒ අවස්ථාවේ බය වුණා විතරයි. ඉතින් මෙහෙම දේවල් අපට ආරංචි වෙනවා. ඉතින් මේක සැබෑ සිද්ධියක්. මේක අර වැඩි රසයක් මවන්න බොරු ඇතුළත් කරේ නැහැ. මේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට කතා වුණ තරම් තියෙනවානේ අපිට ඉදිරිපත් කරන්න. ඒ නිසා ඉතින් මේක තමයි සැබෑ සිද්ධිය. ඉතින් එහෙනම් මම මේකෙන් නවතින්නම්. ජය වේවා.